ආයුබෝවන් සියලු දෙනාටම අද මම මේ වීඩියෝ එකකින් ඉදිරිපත් කරන්න යන්නේ එක් ලග්නවලට මොන ග්‍රහයන් සුබ කරයිද මොන ග්‍රහයන් පාප කරයිද මොන ග්‍රහයන් යෝගය ලබා දෙයිද මොන ග්‍රහයන් මාර්ගය ලබා දෙයිද කියලා. ඒ කියන්නේ සුබ පාප යෝග මාර්ග වශයෙන් ග්‍රහයන් ලග්නවලට 4 විදිහකට වැඩ කරනවා. අපි මේ ගැන දැනගත යුත්තේ ඇයි කියලා ඇහුවොත් එක් අයට කාලෙන් කාලට දසාවන් ගත වෙනවා. අපිට මේ දසාවේ සුබ ප්‍රතිඵලය ලැබෙනවද අසුබ ප්‍රතිඵලය ලැබෙනවද කියලා ප්‍රශ්නයක් තියෙනවා. උදාහරණයකින් මම පැහැදිලි කරොත් ඔයා ඔයාගේ ජ්‍යොතිෂ්‍ය මහත්තයා ළඟට ගිහින් කේන්දරේ පරීක්ෂා කර බලනවා. ඒ ජ්‍යොතිෂ්‍ය මහත්තයා කියනවා මේ කාලේ ඔයාට සුබ දසාවක් යනවා, මේ කාලේ ඔයාට හැම ප්‍රශ්න කරදරයක්ම විසඳෙනවා කියලා. නමුත් දසාව යනවා සමහර අයට කිසිම දෙයක් සිදුවන්නේ නැහැ. ඒ ඇයි කියලා ඇහුවොත් අපි දැනගත යුතුයි ඒ දසාවට අයිති ග්‍රහයා අපිට සුබයිද කියලා. ඒ ගැන පැහැදිලි කරන්න තමයි මම අද ඔයාලට මේ වීඩියෝ එකකින් ඉදිරිපත් කරන්නේ. හරි. මම මුලින්ම මේෂ ලග්නයට කතා කරන්නම්. මේෂ ලග්නේ හිමිනේ ආයුබෝවන් කියලා සාදරයෙන් පිළිගන්නවා. මේෂ ලග්නයට සුබ ග්‍රහයා වන්නේ රවි ග්‍රහයා සහ ගුරු ග්‍රහයා. මේෂ ලග්නයේ අයට සුබ ග්‍රහයා විදිහට වැඩ කරනවා රවි ග්‍රහයා සහ ගුරු ග්‍රහයා. ඒ වගේම පාප ග්‍රහයා ලෙස වැඩ කරනවා බුධ ග්‍රහයා, සිකුරු ග්‍රහයා සහ සෙනසුරු ග්‍රහයා. පාප ග්‍රහයා විදිහට මේෂ ලග්නයට වැඩ කරන්නේ බුධ ග්‍රහයා, සිකුරු ග්‍රහයා සහ සෙනසුරු ග්‍රහයා. ඒ වගේම යෝග ග්‍රහයා. යෝග ග්‍රහයා කියලා අපි කියන්නේ සුබ ප්‍රතිඵලය දෙගුණ තෙගුණ කරලා ලබා දෙන ග්‍රහයට. එතකොට මේෂ ලග්නයේ අයට යෝග ග්‍රහය ලෙස සඳහන් වන්නේ රවි ග්‍රහය නැත්නම් සූර්ය ග්‍රහය. අපි සූර්යයා කියන්නේ. සූර්යයා කියන ග්‍රහය තමයි යෝග ග්‍රහය ලෙස මේෂ ලග්නයේ අයට වැඩ කරන්නේ. ඒ වගේම මාරක ග්‍රහය, මාරක ප්‍රශ්න කරදර ලබා දෙන ග්‍රහයා ලෙස මේෂ ලග්නයේ අයට වැඩ කරන්නේ බුධ ග්‍රහයා, සිකුරු ග්‍රහයා සහ සෙනසුරු ග්‍රහයා. මාරක ග්‍රහයා ලෙස බුධ ග්‍රහයා, සිකුරු ග්‍රහයා සහ සෙනසුරු ග්‍රහයා මේෂ ලග්නයේ අයට වැඩ කරනවා. හරි. මේෂ ලග්නයේ කේන්දරය අතට අරගෙන බලන්න ඔයාලට රවිගේ දසාවක්ද ගත වෙන්නේ කියලා. ඔයාලට රවිගේ දසාවක් ගත වෙනවා නම් රවිගේ දසාවක් ගත වෙනකොට රවි ග්‍රහයා වම් පැත්තට ගණන් කරගෙන යන්න ඔයාලගේ කේන්දරේ 3, 6, 10, 11 යන ස්ථානවල ඉන්නවද කියලා. 3, 6, 10, 11 යන ස්ථානවලින් උච්ච වෙලා, ඒ කියන්නේ රවි ග්‍රහයා බල සම්පන්නව ස්ථානගත වෙලා ඉන්නවා නම් ඔයාට ඒ රවි දසාව සුබ ප්‍රතිඵල අනිවාර්යයෙන්ම ලබා දෙනවා. රවිගේ දසාවක් ගත වෙනකොට එහෙම නැතුව ඔයාට සාමාන්‍යයෙන් ගුරුගේ දසාවක් ගත වෙනවා කියලා හිතන්නකෝ. ගුරුගේ දසාවක් ගත වෙනකොට ගුරු ග්‍රහයා ඔයාලගේ කේන්දරේ 1, 5, 9 යන ත්‍රිකෝණ ස්ථාන වලින් ඉන්නවා නම්, ඒ කියන්නේ 1, 5, 9 කියන්නේ අපි ජ්‍යොතිෂයේදී ත්‍රිකෝණ ස්ථාන කියලා. ඒ ත්‍රිකෝණ ස්ථාන වලින් ගුරු ග්‍රහයා ඉන්නවා නම් අනිවාර්යයෙන්ම ගුරුගේ දසාවක් යනකොට මේෂ ලග්නයේ අයට 100%ක්ම සුබ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. එහෙම නැතුව මේ ගුරු ග්‍රහයා ඔයාගේ කේන්දරේ 1, 4, 7, 10 යන කේන්ද්‍ර ස්ථානවල ඉන්නවා නම් 75%ක සුබ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් මේෂ ලග්නයේ අයට ගුරුගේ දසාවක් ගත වෙනකොට. ඒ කියන්නේ කේන්ද්‍ර ස්ථාන කියලා සඳහන් කරන්නේ අපි 1, 4, 7, 10 කියලා. හරි. මාරක ග්‍රහයන් වශයෙන් සඳහන් කරන්නේ මං බුධ, සිකුරු, සෙනසුරු. දැන් මාරක ග්‍රහයන් වශයෙන් සඳහන් කර බුධ, සිකුරු, සෙනසුරු ඔයාලගේ කේන්දරේ 1, 5, 9 යන ත්‍රිකෝණ ස්ථාන සහ 1, 4, 7, 10 යන කේන්ද්‍ර ස්ථානවල ඉන්නවා නම්
සුබ ප්‍රතිඵල ලබා දෙන්නේ නැහැ. මාරක ග්‍රහයන් කවදාවත් 1 5 9 යන ත්‍රිකෝණ ස්ථාන වලින් හෝ 1 4 7 10 යන කේන්ද්‍ර ස්ථාන වලින් ඉන්නවා නම් කොහොමත් සුබ ප්‍රතිඵල ලබා දෙන්නේ කියලා සඳහන් වෙනවා. එතකොට මාරක ග්‍රහයන් 3 6 10 11 ඉන්නවනම් මාරක ග්‍රහයන් 3 6 10 11 යන ස්ථානවල ඉන්නවා නම් ඒ කියන්නේ මම මාරක ග්‍රහයන් ලෙස සඳහන් කර බුධ සිකුරු සෙනසුරු යන ග්‍රහයන් බොහෝ දුරට එයාලට මාරක ප්‍රශ්න කරදර අඩු කරනවා. ඒ මාරක දසාවක් යනකොට මාරක දසාවක් යනකොට මාරක ග්‍රහයන් වන බුධ සිකුරු සෙනසුරු 3 6 10 11 වගේ ඉන්නවා නම් එයාලට බොහෝ දුරට මාරක ප්‍රශ්න කරදර අඩු කරනවා කියලා සඳහන් වෙනවා. හරි. දැන් මේ ස්ථානවලින් නැතිව මාරක ග්‍රහයන් ඔයාලගේ කේන්දරේ වම් පැත්තට ගණන් කරගෙන යනකොට තියෙනවා දෙවෙනි ස්ථානයේ හරි, තුන්වෙනි ස්ථානයේ හරි, හත්වෙනි ස්ථානයේ හරි, අටවෙනි ස්ථානයේ හරි, 11 වෙනි ස්ථාන වලින් සිටීනම් එයාලට මාරක දසාවක් වන බුධ සිකුරුගේ දසා සෙනසුරුගේ දසාවක් යනකොට මාරක ප්‍රශ්න කරදරවලට මුහුණ දෙන්න සිදුවන් වෙනවා කියලා සඳහන් වෙනවා. ඒ කියන්නේ මාරක ස්ථානක් ලෙස සඳහන් කරන්නේ අපි ජ්‍යොතිෂයේදී දෙවෙනි ස්ථානය, තුන්වෙනි ස්ථානය, හත්වෙනි ස්ථානය, අටවෙනි ස්ථානය, 11 වෙනි ස්ථාන වලින් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම බුධ සිකුරු සෙනසුරු මාරක දසාවක් ගත වෙනවට බුධ සිකුරු සෙනසුරුගේ එයාලට මාරක ප්‍රශ්න කරදර වලට මූණ දෙන්න සිදු වෙනවා කියලා ජ්‍යොතිෂය සඳහන් වෙනවා. හරි. එහෙම තමයි මේෂ ලග්නයට වැඩ කරන්නේ සුබ පාප යෝග මාරක ග්‍රහයන් 4 විදිහකට. හරි. එහෙනම් අවසාන වශයෙන් මේ වීඩියෝ එකේ ෂෙයා කරන්න කියලා මම ඔයාලගෙන් ආරාධනෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම මේ වීඩියෝ එකට කමෙන්ට් කරන්න, ලයික් කරන්නත් අමතක කරන්න එපා. දැනටම ඔයාලා සබ්ස්ක්‍රයිබ් කළා නැත්නම් අනිවාර්යයෙන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා. එහෙනම් නැවත වීඩියෝ එකක් ලබා දෙනකන් ඔයාලට තෙරුවන් සරණයි.